ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදිනෙදා ඔයාගේ ෆෝන් එක charge කරද්දී ඔයා කරන වැරදි මොනවද? ඒවා නිවැරදි කරගෙන ඔයාගේ ෆෝන් එකේ බැටරිය කොහොමද ආරක්ෂා කරගන්නේ කියන කාරණාව ගැන. ගොඩක් අය කරන වැරද්දක් තමයි ෆෝන් එක charge කරන වෙලාවට extension code එකක් භාවිතා කරන එක. තමන්ගේ ඇඳ ළඟට ෆෝන් එක charger එක ලං කරගන්න ඕන නිසා බිත්තියට extension code එකක් සවි කරලා charger එක extension code එකට කනෙක්ට් කරලා තමයි ගොඩක් අය ෆෝන් එක charge කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඔයා ෆෝන් එක extension code එකට charge ප්ලග් කරන වෙලාවේදී ස්පාර්ක් එකක් ඇති වෙලා ඔයාට විදුලි සැර වදින්න හරි ඔයාගේ charger එක damage වෙන්න හරි ෆෝන් එකට උනත් ලොකු හානියක් වෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා මේ වගේ විදිහට extension code එකක් පාවිච්චි කරන එක. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි extension code එකක් භාවිත නොකර කෙලින්ම ඔයාගේ charger එක ඔයාගේ බිත්තියේ තියෙන විදුලි පේනුවට සම්බන්ධ කරලා ඒ විදිහට භාවිතා කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඔයාගේ charger එක බිත්තියේ තියෙන විදුලි පේනුවට සම්බන්ධ කරන්න කලින් අනිවාර්යයෙන්ම බිත්තියේ තියෙන විදුලි පේනුවේ ස්විච් එක ඕෆ් කරන්න. ඊට පස්සේ ඔයාගේ charger එකකට කනෙක්ට් කරන්න. ඊට පස්සේ ෆෝන් එක charger එකට කනෙක්ට් කරන්න. ඊට පස්සේ තමයි ඔයා විදුලි පේනුවේ තියෙන ස්විච් එක ඔන් කරන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාගේ ෆෝන් එකට එහෙම නැත්නම් charger එකට damage වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. මේ වැරදි ඔයාලා දිනපතාම කරන වැරදි නිසා තමයි සමහර වෙලාවට ඔයාගේ ෆෝන් එකේ බැටරි එකේ ආයු කාලය ගොඩක් වෙලාවට අඩු වෙලා තියෙන්නේ. ඊළඟ වැදගත්ම දේ තමයි ෆෝන් එක charge කරනකොට ෆෝන් එකේ බැටරි percentage එක 120ත් 80ත් අතර පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. තවත් ගොඩක් අය කරන වැරද්දක් තමයි ෆෝන් එක charge එකට ගහලා ෆෝන් එක පාවිච්චි කරන එක. සමහර වෙලාවට ෆෝන් එක charge එකේ තියදී ගේම් ගහනවා. එතකොට අපි දන්නවා ගේම් ගහනකොට ෆෝන් එක ගොඩක් රත් වෙනවා. සාමාන්‍යයෙන් ෆෝන් එකක් charge කරන වෙලාවට බාහිරව රත් වෙන තියෙන ඉඩ කඩ අඩු වෙන තරමට තමයි වඩාත් හොඳ. ඉතින් මේ විදිහට ඔයා පාවිච්චි කරන අවස්ථාවේදී ෆෝන් එක charge කරන වෙලාවට ඔයාගේ ෆෝන් එක no power වෙන්න එහෙම නැත්නම් බැටරි damage වෙන්න ඔයාට හානියක් වෙන්න උනත් ඉඩ කඩ තියෙනවා. ඒ නිසා ෆෝන් එක පාවිච්චි කරන ගමන් charge කරන්න කිසිම අවස්ථාවක ඉඩ තියාගන්න එපා. තවත් කරන වැරද්දක් තමයි ෆෝන් එක charge වෙන ගමන් තියෙද්දි බිත්තියෙන් විදුලි පේනුවේ තියෙන ස්විච් එක ඕෆ් කරන්නේ නැතුව කෙලින්ම ෆෝන් එකෙන් charging cable එක disconnect කරන එක. ඒකත් බොහොම වැරදි වැඩක්. ඒකත් නොකර ඔයා හරියට කරන්න ඕන දේ තමයි ඉස්සෙල්ලාම බිත්තියෙන් විදුලි පේනුවේ තියෙන ස්විච් එක ඕෆ් කරන්න ඕන. ඊට පස්සේ තමයි ඔයා ඔයාගේ කේබල් එක ෆෝන් එකෙන් disconnect කරන්න ඕන. ඊළඟට තවත් බැටරි පරීක්ෂා කරගන්න වැදගත්ම දෙයක් තමයි ඔයාගේ charger එක. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ charger එක ඔයාගේ ෆෝන් එකට අදාළ බ්‍රෑන්ඩ් එකකින් ඔරිජිනල්ම charger එකක් භාවිතා කිරීම වැදගත් වෙනවා. ඔයාට ඔරිජිනල් charger එකක් නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම recommended company එකකින් දෙන charger එකක් භාවිතා කරන්න. මිල අඩු වඩාත් ලාභදායී charger එකක් භාවිතා කරලා ඔයාගේ ෆෝන් එකේ බැටරි එක සවුත්තු කරගන්න යන්න එපා. වර්තමානයේ වෙනකොට ගොඩක් ෆෝන් වලට තියෙනවා fast charging කියන option එක. ඉතින් මේ fast charging කියන option එක නිතර භාවිතා කිරීමත් ඔයාගේ ෆෝන් එකේ බැටරිය damage වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා සාමාන්‍යයෙන් fast charging පාවිච්චි කරනවා නම් මාසෙකට වතාවක් හෝ දෙවතාවක් පමණක් පාවිච්චි කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. අනිත් හැකි සෑම විටම සාමාන්‍ය ආකාරයට charge කරන්න උත්සාහ කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, comment කරන්න, share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට නවතිනවා. බොහොම ස්තුතියි.